x ඍණ 2 භාවිතාවෙන් x වර්ග ඍණ 11යි x ධන 2 කියන ප්‍රකාශනය බෙදෙනවා. අපි දන්නවා මෙහි භාජකය x ඍණ 2 කුඩාගයක්. නමුත් භාජ්‍ය විශාලයි. ඒ පද තුනකින් යුක්ත වෙනවා. අපි කොහොමද මේ බෙදා? අපි මෙහිදී කරන්නේ මුලින්ම මෙන්න මේ භාජකයේ පළවන පදය. එමගින් භාජ්‍යයේ පළවන පදය බෙදීමට ලක් කරනවා. එය කරනකොට x වර්ග බෙදීම x කියනකොට මේ වර්ග නැතිලා ඇවිල්ලා x පමණක් ඉතුරු වෙනවා. අපි ඒ x මෙතෙන්ට යොදනවා. ඉන්පසුව මේ x මගින් මේ සම්පූර්ණ පදයම මෙන්න මේ කොටු ගහපු කොටස වැඩි කරනවා. මේ කොටස අපි වැඩි කිරීම ලක් කරලා මේකට යටින් ලියනවා. එතකොට එනවා x වර්ග අඩු කිරීම 2x කියන අගය. දැන් අපි වෙන ගණන් හදන විදියට මේ කොටස සුළු කරනවා. ඒ කියන්නේ 11යි x වලින් අඩු කරනවා 2x. මෙන්න මෙහෙමයි කරන්නේ. ඍණ 11යි x වලින් අඩු කරනවා ඍණ 2x. මේ විදියට එන්නේ. මෙතන මේ ඍණට ඍණ වැඩි වුණාට පස්සේ ධන එනවා. ඍණ 11යි x ධන 2 එනවා. එතකොට ඍණ 9යි x තමයි අපට ලැබෙන පිළිතුර. මෙය ඉතාමත් ප්‍රවේශම් සහගතව කළ යුතු දෙයක්. එතකොට මෙතෙන්ට එන්නේ ඍණ 9යි x. මේ x වර්ග වර්ගයෙන් අඩු කරාට පස්සේ එතන එන්නේ බිඳුව. බිඳුව සටහන් කරමුකෝ මේ විදිහට. ඊළඟට අපි මේ 2 කියන අගය පල්ලෙහාට ගෙනියලා මෙතනින් සටහන් කරගන්නවා ධන 2. ධන 2 ගෙනාවා මෙතෙන්ට. දැන් මෙයා කලින් පරිදි ඍණ 9x ධන 2 කියන අගය අපි x වලින් බෙදනවා. එතකොට අපට එන පිළිතුර මෙන්න මෙහෙමයි. ඍණ 9x බෙදීම මෙතන x වලින්. බෙදුවට පස්සේ x කපල වෙනවා. අපිට ඍණ 9 තමයි පිළිතුර වශයෙන් ලැබෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඍණ 9න් මේ x ඍණ 2 වැඩි කිරීමක් කරනවා. සම්පූර්ණ කොටස. එතකොට එනවා ඍණ 9x එකතු කිරීම මේ ඍණ 9න් ඍණ 2 වැඩි වුණාට පස්සේ ධන අගයක් එනවා ධන 18 කියලා කියනවා. දැන් අපි මේ කොටස යලි සුළු කරනවා. එතකොට සිදු වෙන්නේ අඩු කිරීමක් නේ. මේ දෙක කපල ගියාම මේ ධන සංඛ්‍යා අඩු වෙනකොට මෙතන ඍණ අගයක් එනවා ඍණ 16. දැන් මෙහි ලබ්ධිය වෙන්නේ x ඍණ 9ත් ශේෂය ඍණ 16ත්. මේ ආකාරයට තමයි මෙහිදී සුළු කිරීම සිදු කරන්නේ.